ආයිබෝවන් සුබ දවසක් වේවා. මේ ඔක්තෝබර් මාසයේ 2025 ඔක්තෝබර් මාසයේ 18 වෙනිදා බලවත් ග්‍රහ මාරුවක් සිදු වෙනවා. ඒ තමයි බ්‍රහස්පති ග්‍රහය. සුර ගුරු වශයෙන් අපි හඳුන්වන බ්‍රහස්පති ග්‍රහය. ගුරු ග්‍රහය සඳුට හිමි කටක රාශියට පිවිසෙනවා. ඉතින් මේ ඔක්තෝබර් 18 වෙනිදා හවස 7:49ට තමයි මේ ග්‍රහ මාරුව සිදු වෙන්නේ. ඉතින් මේ ගුරු ග්‍රහයාගේ ග්‍රහ මාරුව පෙර පරිදි නොවුනත් විශේෂ සුබඵල හිමි කර ගැනීමට ලග්න 5කට පමණ හැකියාව ලැබෙනවා. ඉතින් මේ ගුරු ග්‍රහයා ඔක්තෝබර් මාසයේ 18 වෙනිදා කටක රාශිගත වුණත් පෙර පැවති මේ ගුරුගේ සාමාන්‍ය ගමන නෙමේ පවත්වාගෙන යන්නේ. ඊටමත් සෙමින් ගමනක තමයි යෙදෙන්නේ. ඉතින් මේ අනුව නැවත නොවැම්බර් මාසයේ 11 වෙනිදා වක්‍ර වීමක් සිදු වෙනවා. ඒ වක්‍ර වීමෙන් පසුව දෙසැම්බර් මාසයේ 5 වෙනිදා නැවතත් තමන් පෙර සිටි රාශිය වන මිථුන රාශිය මේ බුද්ධට හිමි මිථුන රාශිය වෙත නැවත පිවිසෙනවා. ඉතින් මේ අනුව බැලුවම ඊට සුළු කාලයක් තමයි මේ කටක රාශියේ ගමන් කරන්නේ ගුරු ග්‍රහය. නමුත් නැවත 2026 ජුනි මාසේ 2 වෙනිදා කටක රාශියට පිවිසෙනවා. ඉතින් ඔන්න ඒ කාලයේදී තමයි නියම මේ ගුරු ග්‍රහයාගේ ගමන පවත්වාගෙන යන්නේ. ඉතින් මේ අනුව බලවම මේ සුළු කාලය වුණත් මේ දෙසැම්බර් මාසේ 5 වෙනිදා දක්වා කාලය ඔබට මේ ගුරු ග්‍රහයාගෙන් ලැබෙන සුබඵල නිවැරදිව ලැබෙනවද බලන්න යම්කිසි පෙරහුරුවක් කර ගැනීමට අවස්ථාව සැලසෙනවා. ඔන්න ඔබට මේ කාලය තුල ඔබට යම්කිසි බලාපොරොත්තුවක් තිබුණා නම් යම් අලුත් දෙයක් පටන් ගැනීමට ඔන්න ඒ අත්හදා බලන්නට සුදුසු කාලයක් වෙනවා මේ දෙසැම්බර් මාසේ 5 වෙනිදා දක්වා කාලය. ඉතින් මේ අනුව බැලුවම මේ සුබඵල දෙන ලග්න අතරින් මම තෝරාගත්ත කන්‍යා ලග්න. ඉතින් මේ කන්‍යා ලග්න හිමියන්ගේ මේ ගුරු ග්‍රහය ගෝචරය වන්නේ 11 වෙනි අයස්ථානයේ. ඉතින් මේ ගුරු 11 වෙනි ගමන් කිරීම ඊටමත් යහපත් තත්වයක් තමයි උදා කරන්නේ මේ කන්‍යා ලග්න හිමියන්ට. නමුත් විශේෂයෙන් මතක තියාගන්න ඕන මේ ගුරු ග්‍රහය කියන්නේ මේ කන්‍යා ලග්න හිමියන්ගේ බාධක ග්‍රහය. මේ කන්‍යා ලග්න හිමියන්ට තමන් කරන කියන කටයුතු වලට නොයෙකුත් බාධා වැනි දේ ඇති වෙන්නට බොහෝ ඉඩ කඩපවතිනවා. ඉතින් ඔබට මේ බුද්ධියට අධිපති ග්‍රහය 11 වෙනිට පිවිසීමත් සමග ඔබට විශේෂ බුද්ධියක් හිමි වෙන කාලයක් වෙනවා. ඉතින් ඔබ මේ බුද්ධිය උපයෝගී කරගෙන තමන්ගේ ඒ පැමිණෙන බාධාවන් මගහැර ගැනීමට කටයුතු කර ගැනීමට ඔබට හැකියාව තියෙනවා. ඉතින් ඔබට මේ කාලය තුල ඔබට පැමිණෙන නොයෙකුත් අභියෝග බාධක ජය ගැනීමට ආත්ම විශ්වාසය සිතට ශක්තිය ඇති වෙන කාලයක් බව කියන්නට ඕන. ඉතින් එම නිසා ඔබට මේ බාධා අභියෝග මැඩගෙන ඉදිරියට යාමට ශක්තිය ඇති වෙනවා. ඉතින් මේ ඔබට මේ කාලය තුල මේ කන්‍යා ලග්න හිමියන්ට ඊටමත් සුබදායක කරුණු රාශියක් තියෙනවා. ඉතින් මේ ගුරු ග්‍රහය 11 වෙනි අයස්ථානයේ ගමන් කිරීමෙන් ඔබගේ ආර්ථික තත්ත්වය ඊටමත් යහපත් තත්ත්වයට හැරෙන කාලයක් බව කියන්නට ඕන. ඔන්න ඔබ විශේෂයෙන්ම ඔබගේ රැකියා කටයුතු වල යම්කිසි බේරලියක් ඇති වෙන කාලයක්. රැකියාව, වෙළඳ ව්‍යාපාර කටයුතු, ස්වයං රැකියා කටයුතු, ඒ වගේම කෘෂිකාර්මික කටයුතු කරන අයටත් ඉතාමත් යහපත් කාලයක් මේ කාලය. ඔන්න ඔබ රැකියාවක් කරන අයට නම් ඔබට මේ කාලය තුල ඔබ යම්කිසි උසස් වීමක් බලාපොරොත්තුෙන් කලක පටන් සිටියා නම් ඔන්න මේ කාලය තුල ඔබට ඒ බලාපොරොත්තු ඉති වෙන කාලයක් බව කියන්නට ඕන. ඒ වගේම නව රැකියා ලැබීම් මතිනුත් ඉතාමත් යහපත් මේ කන්‍යා ලග්න හිමියන්ට. ඒ වගේම වෙළඳ ව්‍යාපාර කටයුතු කරන ස්වයං රැකියා කටයුතු කරන අයත් ඉතාමත් යහපත් මේ කාලයේ තමන්ගේ එම ව්‍යාපාර කටයුතු වල ඉතාමත් සුබදායක තත්ත්වයක් ඇති වෙනවා. ඉතින් ඒ වගේම මේ කාලය තුල
ඔබගේ වචනේ බලය වැඩි වෙන කාලයක්. ඔබගේ වචනයට අන් අය ගරු කරන කාලයක් වෙනවා. ඔබගේ වචනය නිසා අන් අය ඔබ වෙත නැඹුරු වෙන ගතිය වැඩි වෙන කාලයක්. ඔබගේ ව්‍යාපාර කටයුතු දියුණුවට පත්වන්නට ඔබගේ වචනය ඉවහල් වෙන කාලයක් වෙනවා. ඉතින් මේ අනුව බැලුවාම ඔබගේ ව්‍යාපාර කටයුතු රැකියාවට ඉතාමත් යහපත් කාලයක් හැටියට මේ කාලය සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම අධ්‍යයන කටයුතු කරන මේ කන්‍යා ලග්න හිමියන්ට ඉතාමත් යහපත්. ඔබගේ දුවදරුවන් අධ්‍යයන කටයුතු කරන අයට ඉතාමත් යහපත් කාලයක් වෙනවා මේ කාලය. ඒ අය මේ කාලය තුල තරඟ විභාග වැනි දෙයට සහභාගී වෙනවා නම් ඔන්න එයින් විශිෂ්ට ප්‍රතිඵල ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. ඒ වගේම ඔබත් මේ කාලය තුල යම්කිසි අධ්‍යයන කටයුත්තක නිරත වෙනවා නම් මේ කන්‍යා ලග්න හිමි ඔබ ඔන්න ඔබටත් එයින් විශේෂ වාසි ලබාගත හැකි කාලයක් බව කියන්නට ඕන. ඒ වගේම තමයි යහපත් සම්බන්ධතා ගොඩනැගෙන කාලයක්. තරුණ වියේ පසු වෙන අයට නම් ප්‍රේම සම්බන්ධතා ගොඩනැගී විවාහය බලාපොරොත්තුෙන් සිටි අයට ඒ තමන්ගේ විවාහයට අවශ්‍ය සියලුම කටයුතු සිදුවන්නට ඉඩ පවතින කාලයක් හැටියට සඳහන් කරන්නට පුළුවන්. ඔබ සමාජ සේවා කටයුතු කරන අයෙක් නම් ඔබ අවට සිටින අයගෙන්, ඔබගේ හිත මිතුරන්ගෙන්, ඔබගේ සහෝදර සහෝදරාදීන්ගෙන් නොයෙකුත් උදව් උපකාර ලැබෙන කාලයක් හැටියට සඳහන් කරන්න පුළුවන්. ඉතින් මේ දේශපාලන කටයුතු වල නිරත අයටත් ඉතාමත් යහපත් කාලයක් මේ කාලය. ඔබට ජනප්‍රසාදය හිමි වෙන කාලයක් හැටියට සඳහන් කරන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි ඔබගේ පසුගිය කාලයේ යම්කිසි අසනීප තත්ත්ව ඇති වෙලා තිබුණා නම් ඔන්නේ අසනීප වලින් සුවය ලබන්නට හැකි කාලයක් හැටියට සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම ඔබ දීර්ඝ කාලීනව යම්කිසි අසනීප තත්ත්වයක් නිසා පීඩා විඳින්මින් සිටියා නම් ඔන්නේ අසනීප වලට සුවය ලැබීමට ඔබට අවශ්‍ය ඖෂධ, අවශ්‍ය සුදුසු වෛද්‍යවරු මුණ ගැසෙන යහපත් කාලයක් හැටියට සඳහන් කරන්න පුළුවන්. කෙසේ වෙතත් ඔබගේ සෞඛ්‍ය තත්ත්වය ඉතාමත් යහපත් අතට හැරෙන කාලයක් බව කියන්නට ඕන. ඒ වගේම මේ කන්‍යා ලග්න හිමියන්ගේ පසුගිය කාලේ ගෘහ ජීවිතයේ යම්කිසි ගැටලුකාරී තත්ත්වයන් මතුවලා තියෙන්නට ඇති. ඉතින් ඒ තමන්ගේ ස්වාමියා හෝ බිරිඳ අතර පැවතුණු නොහොඳ නෝක්කාඩු ගති, අමනාපකම් මගහැරි දෙදෙනා අතර සුහදත්වයේ වර්ධනය වන්නට කරුණු කාරණා සැලසෙන කාලයක් වෙනවා මේ ගුරු ග්‍රහය ඔබගේ 11 වෙනි ගමන් කරන කාලය. ඒ වගේම ඔබ ඔන්න පසුගිය කාලේ ඔබ කරගෙන යම්කිසි කටයුත්තක් අතරමඟ නවතා දමා තිබුණා නම් ඔන්න ඔබ නැවත ඒ ආරම්භ කරන්නට බලාපොරොත්තුෙන් සිටියා නම් ඔන්න ඒ ඔබ බලාපොරොත්තු වුණු ඒ කටයුත්ත ඔබ අතරමඟ නවතා තිබුණු එම කටයුත්ත ආරම්භ කිරීමට සුබම කාලය මෙන්න මේ කාලය. ඒ වගේම අපි මේ ග්‍රහමාරු පිළිබඳව කෙටි පලාපල විග්‍රහයක් කරන්නේ පොදු පලාපලයක් හැටියට. ඉතින් මේ කන්‍යා ලග්න සියලු දෙනාටම මේ කියන සුබඵල හෝ අසුබඵල ලැබෙන්නේ නැහැ. මොකද සමහරු අපිට කියනවා මේ කියලා තියෙන කිසිම සුබඵලයක් ලැබෙන්නේ නැහැ. හැමදාම දුකම තමයි. ඉතින් ඒ වගේ දේවල් කියනවා. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕන මේ කියන පලාපල ඔබට සුබ හෝ අසුබ බලපාන්නේ ඔබට මේ ගුරු ග්‍රහයාගේ ගමන නැත්නම් ගෝචරයේ පිළිබඳ අපි පලාපල විග්‍රහයක් කරනවා නම් ඔබට මේ කාලය තුල ඔබගේ එම ග්‍රහ ගෝචරයේ පවතින ග්‍රහයාගේ දශා කාලයක් පවතින්නට ඕන. ඉතින් විශේෂයෙන්ම මහා දශා, අතුරු දශා, විදිසා වැනි දශා කාල පිළිබඳව තමයි අපි බලන්නේ. ඉතින් ඒ දශා කාලයක් මේ ගුරු ග්‍රහයාගේ ඔබට පවතිනවා නම් මේ කාලය තුල ඔන්න ඒ කාලේ ඔබට මේ කියන සුබ හෝ අසුබ ඵල ලබා ගැනීමට හැකියාව තියෙනවා. ඉතින් ඒ වගේම තමයි මේ ග්‍රහයෙක් යම්කිසි ගමනකදී බලවත් තුනත් මේ උච්ච බලයෙන් තමයි මේ ගුරු ග්‍රහයා දැන් මේ 11 වෙනි මේ කන්‍යා ලග්න හිමියන්ගේ ගමන් කරන්නේ. ඉතින් ඒ ගමනේදී උච්ච බලයටපත් උනත් ඔබගේ ජන්ම කේන්ද්‍රයේ මේ ග්‍රහයා මේ ගුරු ග්‍රහයා බලවත් ස්ථානයක පිහිටා සිටිය යුතුයි. අන්න එවිට මේ කියන નિયમિતම සුබ බල ලබා ගැනීමට හැකියාව පවතිනවා. ඒ වගේම මේ ගුරු ග්‍රහයා
ඔබගේ ජන්ම කේන්ද්‍රයේ බලවත්වත් කේන්ද්‍රයේ අසුභ ග්‍රහයන් හැටියට අපි සලකන ග්‍රහයන් සිටිනවා. ඉතින් මේ 64 නවාංශකාධිපති 22 වෙනි දීර්ඝානාධිපති වැනි ග්‍රහයන්ගේ පලාපල බොහෝ වෙලාවට කොච්චර සුභඵල අපි කිව්වත් ඒ සුභඵල අවම වෙන අවස්ථා බොහොමයක් තියෙනවා. ඉතින් ඒ වගේ දැන් මේ කන්‍යා ලග්න හිමියන්ගේ ඔබගේ නවාංශක කේන්දරේ බලන්න ලග්න කොටුවට අර නවාංශක කේන්ද්‍ර කොටුවක් තියෙනවා. එහි ඔබ කන්‍යා නවාංශකයෙන්ම ඉපදිලා තියෙනවා නම් ඔන්න ඔබට මේ කාලය තුළ මේ කියන සුභඵල තරමක් හීන වෙන්නට බොහෝ ඉඩකඩ තියෙනවා. මොකද මේ කන්‍යා නවාංශකයේ හිමි අයට 64 වෙනි නවාංශකාධිපති වෙනවා මේ ගුරු ග්‍රහය. ඉතින් ඒ වගේම තමයි මේ කටක සිංහ කන්‍යා වැනි නවාංශක හිමි අයටත් මේ ගුරු ග්‍රහය 22 වෙනි දීර්ඝානාධිපති වෙනවා. ඉතින් ඒ නිසා එම නවාංශක හිමි අයට මේ කියන සුභඵල හීන වෙන්නට බොහෝ ඉඩකඩ පවතිනවා. ඉතින් යම්කිසි ග්‍රහයෙක් මේ තුන් ආකාරයෙන්ම බලවත්ව පිහිටියොත් තමයි මේ කියන සියලුම සුභඵල ළඟා කරගත හැකි වෙන්නේ. කන්‍යා ලග්න හිමියන්ට කෙසේ වෙතත් මා මේ කියූ සියලුම සුභඵල නොඅඩුවම ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.